හායි ඉතින් ඔන්න අද අපි ආවා ගාල්ල පැත්තට. අපි මුලින්ම ගියා ගාලු කොටුව බලන්න. ගාලු කොටුව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ ඉතිහාසය මහා සංස්කෘතික උරුමයක් තියෙන ස්ථානයක්. මෙම කොටුව 16 වන සියවසේදී පෘතුගීසින් විසින් ඉදිකරන ලද අතර පසුව හෝලන් ජාතිකයන් විසින් ශක්තිමත් කර විකසනය කරන ලදී. මුහුදට මුහුණලා ගල් බිත්ති වලින් වට කර ඇති මෙය 2002 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්විය. අද වන විට ගාලු කොටුව දේශීය හා විදේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉතිහාසයේම ගමනාන්තයක් බවට හඳුන්වාගත හැක. හරි ඉතින් අපි ඊට පස්සේ යන්න හිතන් ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ජන කෞතුකාගාරයට සහ රෝමස්සල බීච් එකට. ඔයාලත් වීඩියෝ කිව්වනිකම් බලන්න මතක ඇතුව නිකන් තියෙන subscribe button එකයි like button එකයි බං යන්න. ගාලු කොටුව බලනකොට අපිට හම්බෙනවා ලකී ගිෆ්ට් කියන මේ ගේම් කැෆේ එක. අපිත් එහෙමම කට්ටියත් එක්ක මේ ගේම් එක ප්ලේ කරලා බැලුවා. වැඩේ හරි ගියේ නැහැ. අපි එන්න ඊට පස්සේ ආවා අපි දැන් ඇහිල්ලා ඉන්නේ මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයට. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල නගරයේ පිහිටි ඉතා වැදගත් සංස්කෘතික හා ඉතිහාසමය ස්ථානයක් වන මෙම කෞතුකාගාරය ශ්‍රේෂ්ඨ සිංහල සාහිත්‍යවේදී මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජීවිතය, සාහිත්‍ය කෘති සහ ශ්‍රී ලංකාවේ ගම් ජීවන රටාවන් අනාගත පරපුරට රැගෙනීමේ අරමුණින් ස්ථාපිත කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ මහතා 19 වන සියවසේ 1890 මැයි 29 වන දින කොග්ගල ප්‍රදේශයේ උපත ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ නවීන සිංහල සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයෙකු සහ චින්තකයෙකු සහ සංස්කෘතික විද්වතෙකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහු 1976 ජූලි 23 වන දින අභාවප්‍රාප්ත විය. මෙම කෞතුකාගාරයේ විශේෂත්වය වන්නේ ඔහු උපන් පැරණි පවුල් නිවස කෞතුකාගාර සංකීර්ණය තුළම අද දක්වා සංස්කරණය කර තිබීමයි. එහි ඔහු භාවිතා කළ ගෘහ භාණ්ඩ, ලිවීමේ උපකරණ, පොත්, ඡායාරූප, සම්මාන ප්‍රදර්ශනය කරලා තියෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගම් ජනතාව අතීතයේ භාවිතා කළ පාරම්පරික ගොවි මෙවලම්, හස්තකර්මාන්තය, මැටි භාණ්ඩ, ජන කලා සහ කෝලම් නර්තන මුවාවන් දැක්ගත හැක. මෙම සියලු දේවල් මගින් අපේ රටේ පැරණි ගම් ජීවිතයේ සංස්කෘතික උරුමය සහ ජන සමාජයන් පැහැදිලිව නිරූපණය කරන අතර මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ මඩල් දුව වැනි නවකතා තුළ දක්නට ලැබෙන ගම් ජීවන රූපය එම කෞතුකාගාරය තුළින් තවත් හොඳින් අවබෝධ කරගත හැක. මේ නිසා මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය සිසුන්ට, පර්යේෂකයන්ට සහ සංචාරකයන්ට ඉතා වැදගත් අධ්‍යාපනික හා සංස්කෘතික ස්ථානයක් බවට තහවුරු වෙනවා.
ෆයිනලි අපි ආවා රෝමස්සල ජංගල් බීච් එකට. ඉතින් මේ ටික දුරක් යනකම් මේ විදිහට පාර හොඳට තියෙනවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් අර පාර මේ හොදන් ගිහලා මම දන්නේ පොඩ්ඩක් කැල්ල වගේ තියෙනවා. එහෙම තමයි පොඩ්ඩක් ඩාම් වෙන ඩූම් වෙනවා. මේ පල්ලට යනකම් ඔය ගොඩක් බයිසිකල් එහෙම නැත්නම් හැගේ මේ හරියට යනකම් බයිසිකල් යත හැකි ගැටලුවක් නැහැ. රෝමස්සල ජංගල් බීච් එක ගැන කියනවා. ඉතින් මාරම ලස්සන view එකක් තියෙන්නේ. මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ පැත්තට ඇවිල්ලා බලන්න. මාරම ලස්සනයි. පොඩි ළමයින්ටත් බය නැතුව නාන්න පුළුවන් මෙතන. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් පුංචි මතක් කිරීමක් තියෙනවා. නිකන් තියෙන like button එකයි subscribe button එකයි ඔබන් යන්න. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම සුබ දවසක්.